රටම දන්න කෑලි මිරිස් ඉසුරු දාන. ඉසුරු කොහොමද? හොඳින් ඉන්නවා ඉතින් අපි කොහොමද එකට ඉන්නේ හොඳින් ඉන්නවා කියලා මම දන්නවා. මොකක්ද ඉසුරු වගේ සම්පූර්ණ නම? මගේ සම්පූර්ණ නම මම දන්නේ ඉසුරු දාන කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත නම. මේ කතාවයි මේ ගොඩක් එළියට දීලා නැති කතාවක්. අයියා දන්නවා කතාව. මේක රටක් දැනගන්න ඕන කතාවක්. අපි අද ඒක කතා කරමු. මගේ සම්පූර්ණ නම නවරත්නම් සුකේන්දිරන්. නවරත්නම් සුකේන්දිරන්. නවරත්නම් සුකේන්දිරන්. නවරත්නම් සුකේන්දිරන් කියන්නේ ඉසුරු ටැමිල්. ඔව් මම දෙමළ ජාතිකයෙක්. මගේ උපැන්නේ තියෙන ඉන්දියානු දෙමළ සම්භවය. ඉන්දියානු දෙමළ. ඔව්. කාටවත් මම හිතන්නේ හිතා ගන්න පුළුවන් කියලා මේ දැන් කියන ගමන් ඉසුරු කියන්නේ ටැමිල් කොල්ලෙක් කියලා කවුරුත් දන්නේ මේ වෙනකන් අද දන්නවා මෙන්න මේ වීඩියෝ එකෙන් පස්සේ ඉසුරු කියන්නේ ටැමිල් කොල්ලෙක් කියලා. ඉසුරු කොහොමද ඔක වෙන්නේ? මොකක්ද ඔයා දෙමළ ජාතිකයෙක් වෙලා දැන් සිංහල හොඳට ලස්සන කතා කරනවා. ලස්සනට කතා කරන කෙනෙක් හොයන්නවත් බෑ. සාමාන්‍ය ටැමිල් කතා කරන කෙනෙක් කතා කරන විදිය වෙනයි. ඔයා මාර විදිහට සිංහල කතා කරනවා. කොහොමද ඉසුරු මෙහෙම වෙන්නේ? ඇත්තටම අයියේ මේක ලොකු කතාවක්. ඒකට මගේ අම්මයි තාත්තයි දෙන්නම ටැමිල්. මම ඉපදිලා අයියේ දවස් දෙකක් තුනක් යනකොට මගේ අම්මයි තාත්තයි මාව තනි කරනවා. හොස්පිටල් එක. කියන්නේ කාසල් එකේ මාව තනි කරනවා. දැන් පස්සේ අයියේ මාව හොස්පිටල් එකේ තනි වෙලා ඉන්නකොට මාව හදාගන්න ඉදිරිපත් වෙන්නේ මගේ මාමා. ඒ කියන්නේ මගේ අම්මගේම අයියා. අම්මගේ අයියා. අම්මගේ අයියා. එතකොට මම දන්නේ හදටත් දන්නේ මොන හේතුවක් නිසාද මාව තනි කරාද කියලා. මේ හේතුවකට මාව තනි කරාද කියන්නේ මම දන්නේ නැහැ. අදටත් මම ඒකට උත්තර හොයනවා. නමුත් අයියේ ඒක මම හිතනවා ඒකට උත්තරයක් මට හම්බ වෙයි ඉදිරි දවසක කියලා. ඉතින් එහෙම තමයි. එතකොට ඒ දෙන්න يعني මගේ නැන්දයි මාමයි තමයි මාව හදාගන්නේ. මම අයියේ අර يعني මේක දුකක් නෙමෙයි මම කතාව මේක. ඉතින් මෞකරි ගුරම් මං ජීවිතේට දීලා නැහැ. එතකොට මම කියන්නේ මගේ මාමටත් එච්චර ලොකු වත්කමක් තිබ්බේ නැහැ. කියන්නේ යාළට ලොකුවට සල්ලි තියෙන ගෙවල් ඉඩ කරන ඉසුරු කොහෙද? මං මාමලත් එක්ක මගේ ජීවිතේ පටන් ගන්නේ ග්‍රෑන්ඩ් පාස් වලින්. කොළඹ ග්‍රෑන්ඩ් පාස්. වත්තක කියන්නේ මාලිගාවත් එක්ක එක්තරම් ග්‍රවුන්ඩ් එක පිටිපස්සේ. පුංචි ගයක් තිබ්බ අපිට ඉස්සර. ඊට පස්සේ අපි දැන් මේ වෙනකොට පදිංචිලා ඉන්නවා මං වත්තක. නැත්තම්ම තාත්තා ඒවට හම්බ වෙනවද දැන්? මට හම්බ වෙනවා. මාව දකින්නවා. හැබැයි මට හිතා ගන්න බෑ ඊයේ මේ මිනිස්සුන්ට මාත් එක්ක තියෙන හරි වෛරගත බැඳීමක්. ඉපදුණු ගමන් තමන්ගේ දරුවව අතෑරලා දානවා. අතෑරියා. අතෑරියා තමයි ඇත්ත කතාව. කිසි මේ ලෝකේ කිසිම වරදක් නොකර දන්නේ නැහැ ඇයි ඉපදුනේ කියලා දන්නෙත් නැහැ. කවුද මේ ලෝකෙට බිහි කරේ කියලාත් දන්නේ නැහැ. හේතුව දන්නෙත් නැහැ. ඉසුරු උදාන දන්නෙත් නැහැ. ඇයි එහෙම එයාගේ අම්මයි තාත්තයි එයාව අතෑරියේ කියලා. ඔව් මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. ඒ මොකද මේ මගේ අම්මයි තාත්තා දෙන්නම රට හිටපු දෙන්නෙක්. යාලා කටාර වල මං හිතන්නේ සිටිසන්ෂිප් පවා තියෙන මිනිස්සු. ඒගොල්ලෝ මටම කියලා මම දැන් යාලා හොඳට ජීවත් වෙනවා. ජීවත් වෙනවා. හොඳට ජීවත් වෙනවා. ඔයාලට වඩා සැපවත් විදියටද? අනිවාර්යෙන්. ඒගොල්ලෝ හොඳ විදිහට මටම කියලා අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා. ඉතින් මම දැනට ජීවත් වෙන ගෙදරට ආසන්නෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මගේ ආසන්නෙම මට පේන ජීවිත නෑ. ඔයාගේ ගාවින් යනවා පේනවා. එහෙම අනිවාර්යෙන් පේනවා. අර මට ගොඩක්ම අයි දුක මම සාමාන්‍ය දුක විඳින මිනිස්සෙක්. කියන්නේ තාවෙනතුරුත් මම හේතු හොයනවා මගේ අම්මයි තාත්තයි මාව තනි කරේ සහ ඒගොල්ලෝ හොඳ ජීවිතයක් ගත කරනවා නම් ඇයි මට මෙහෙම උනේ කියන තැන මම හිටියා. හැබැයි මගේ තියෙන එකම දේ මම අසරණයි කියලා හිතුවා නම් මම තාමත් අසරණයි. ඉසුරු කියන්නේ අසරණ වෙච්ච කෙනෙක් නෙමෙයි අසරණකම තුලින් නැගිටපු මිනිස්සෙක්. අද වෙනකොට ඉසුරුව ලංකාවේ දන්නේ නැති කෙනෙක් නේ. අද වෙනකොට ඉසුරු මාත් එක්කත් වැඩ කරනවා. මගේ මේ ටැමිල් නමක් ටැමිල් කොල්ලෙක් කතෝලික පරිසරයක් එක්ක මික්ස් වෙන්නේ මම. එතකොට හරි ප්‍රශ්නයක් සමහර ළමයින්ට මාත් එක්ක හිටපු ඉස්කෝලේ ඉගෙන ගත්ත ගුරුවරුන්ට. ඒක කියන්නේ මට අයියේ මට මම කෙනෙක්ව අඳුර ගන්නවා නම් මම මේක මුලින් ඉඳලා මම කියන්න ඕනේ මගේ කතාව. එතකොට මම මේ කතාව අයියේ රටක් දැනගත්ත කියලා මම හිතන්නේ නැහැ මිනිස්සු මාත් එක්ක තරහ වෙයි කියලා මම දෙමළ ඔල්ලෙක් කියලා. කියන්නේ අද වෙනකොට ඒක ඇත්තටම එහෙම දෙයක් නෑ නේ. හැමෝම එක මිනිස්සු. ඔයා කලින් කිව්වා වගේ මම සිංහල භාෂාව ඉගෙන ගත්තේ මාව ඉස්කෝලේ යවුව අතපය කඩන්න නැතුව. මමයි මේතන එන්න කලින් මේසන් වැඩ වලට පොටි වැඩ ගෑරේජ් වැඩ ඉගෙන ගන්න. එතකොට ලංකාවේ ප්‍රසිද්ධ වෙලේ සමාගම් වල කන්ටේනර් පෙට්ටිය වෙන බඩු ගන්න ගිහපු කොල්ලෙක්. තාම මගේ වයස මට ලොකු වයසක් නැහැ අයියා ඒක දන්නවා. යන්නේ එහෙම අර කියන්නේ මට ඉස්කෝලේ යන්න ඕන නම් මට කොහොම හරි මගේ මාමා මට සල්ලි දෙනවා. බට් මං ගෙදර තියෙන අර මේක ගොඩක් දැනෙනවා ඉස්සර අපේ ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක ඔයා ඒ පැත්තෙන් පසුබට වෙනවා.
අනිවාර්යෙන් මට ඒ කියන්නේ මට ඉස්කෝලේ යන එකත් මගේ ඔළුවේ ලොකු ප්‍රෙෂර් එකක්. සහ මම දැන් ගෙදර ගැන බලන්න ඕන කියන එකත් මට පොඩි කාලේ ඉඳලම තිබ්බා. මම හදපු මිනිස්සු සහ මේ වෙනකොට තාත්තත් heart attack එකකින් ඉන්න මගේ මාමා. ඊට තුන්වෙනි එකත් ඇවිල්ලා ඉන්නේ ඒක කොයි වෙලාවෙ විසඳෙයිද කියලා දන්නේ ඕන දෙයකට සූදානම් මිනිස්සෙක් මම. මගේ අම්මත් මා නැන්දත් හදපු මිනිස්සයා ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඒක අයියා පොසල්ලි දන්නවා. ඉතින් මම වැඩ ගන්නවා මම ගෙදරට දුවනවා එනවා. ඉතින් ඒගොල්ලොන්වත් මම අද වෙනකන් අතෑරලා නැහැ. මම කතා කරලා තියෙනවා ඉසුරුගේ අම්මා එක්ක. ඉසුරුගේ අම්මා හරි සංවේදීව ඔය කතාව මාත් එක්ක කියලා තියෙනවා ඉසුරු. වත්තක ගෑනු කෙනෙක් හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. තව දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ යාට. ඔව් තව 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙක් ඉන්නකොට තවත් පොඩි දරුවෙක් ගෙදරට අරන් එනවා. කොහොම ගෑනු කෙනෙක්ද ඉසුරු ඔයාගේ අම්මා? අනිවාර්යෙන් ඉගෙන මාව තනි කරේ නෑ. මට අම්මා තමයි. මගේ අම්මා තමයි. කියන්නේ මට අර මිනිස්සුන්ගේ කියන්නේ මට ඒගොල්ලෝට ආර්ථිකේ තමයි ගොඩක්ම තිබ්බ ප්‍රශ්නේ. නැත්තම් කිසි අඩුවක් නෑ. මට හරි ආදරේ. මම අදටත් එයාලා සතුටු වෙනවා මං ඉන්න තැන දැන් ඉන්න තැන ගැන දැකලා. එහෙනම් මගේ ගමනට මාර හයියක් අම්මයි තාත්තයි අක්කායි අයියලා දෙන්නෙක් ඉන්නයි පවුලේ. අතෑරියේ නෑ. කියන්නේ අපිට කොච්චර බැරිකම් තිබ්බත් ඒ ගමන අරන් ආවා. ඉතින් මට නම් අර මොකක්දෝ කරපු පිනකට මම මේ ලෝකෙට මනුස්සාත්මයක් ලැබලා මම තනි වෙන්න යනකොට මම කරපු එක පිනකට මට පහළ වෙච්ච එකම දෙවිවරු දෙන්නෙක් කිව්වොත් මං හරි එහෙම තමයි මට දැනෙන්නේ. ඉසුරුගේ වීඩියෝ දකින මූල් කාලයට වඩා දැන් ඉසුරු හරි පිරිපුන් වෙලා. හරි ලස්සන කොල්ලෙක්ට. උස මහතයි. හරි ලස්සන කතා කරනවා. හරි විදිහට ප්‍රොනවුන්ස් කරනවා දියුණු වෙලා. අත මිටේ සල්ලි තියෙනවා දැන්. නේ ඉසුරු? දැන් මැච් එකක් ගහනවා. අනිවාර්යෙන්. ගේමක් ගහනවා. මේ ගහන ගේම් එක ඔයාලා දිගටම ගහගෙන යනවනේ. ඔයාගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ. එතකොට ඉසුරු එයාලා ගෙදරට ගෙන්න ගත්ත හතරවෙනි දරුවත් හරි උස මහත ලස්සන කොල්ලෙක්. මුළු රටම දන්නවා. අනිවාර්යෙන්. බ්‍රෑන්ඩ් එකක්. ඉසුරුගේ මූණ අමතක වෙන්නේ නැහැ කාටවත්. ඔයාගේ උපන්නේ නම නෙමෙයි වැදගත්. ඔයාගේ බ්‍රෑන්ඩ් එකයි වැදගත්. ඔයා මේ වගේ බ්‍රෑන්ඩ් එකක් දැන් ඔයා ලංකාවේ හදලා තියෙන්නේ. ඒක දැන් කොහොම දැනෙන්නේ නැද්ද? ඔයාව බලන ඔයාගේ ඇත්ත අම්මා තාත්තගේ. ඔයා හිතන්නේ එයාලට දැනෙන්න ඕනද? ඒක අනිවාර්යෙන්ම දැනෙන්න ඕනේ. මොකද එයාලා මං ගැන හිතේ තියන් හිටියේ මම නිකන් අර 2.50 ගානට කොල්ලෙට දානවා කියන්නේ අර නිකන් කුඩෙක් ඔයාට බැන්නද මේ කන්ටෙන්ට් පටන් ගන්න මුල ඔයාට එයාලා මොන හරි නෑ චෝදනා? එයාලා මම කලින් කරායි මතක ඇති ඔයාලට අමාර ගෑන් ළමෙක්ට ඇඳගෙන. ඔව් මම දැකලා තියෙනවා. කරද්දි ඒක මම ඉසුරු ඇත්තටම දන්නේ මම කැලිමිස් එකකින් නෙමෙයි. ඉසුරු මම දන්නේ ඇත්තටම ඔය හින්දි සෝංග් වලට ගෑන් ළමෙක් විදිහට ඇඳගෙන ඉසුරු කන්ටෙන්ට් කරනවා. ඔව් ඒ කාලේ මේ මගේ යාළුවත් එක්ක මම කරේ. එතකොට මට ඒ කාලෙත් මට බස් එක යන්නවත් රුපියල් 100ක් නේ මම පයින් ගෑන් ළමයින් මේ දන්න ගෑන් ළමයින් ඇඳුම් ටිකක් එකතු කරගෙන මම යනවා. ඊළ මේ ආසයි. කියන්නේ මට තිබ්බ එකම දේ තමයි හරි අම්මා තාත්තා ඇරියද හරි ගෙදර මිනිස්සු නැන්දයි මාමලන්ටත් බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට මම කලින් කන්ටෙන්ට් කරද්දි මට කියපු එකම දේ තමයි මගේ මුණට ඇවිල්ලා ඔබ මේ ගෑන් ළමෙක් වගේ ඇඳගෙන පාරවල් වලයි තැන්වල නටනවා. කවුද මේ කියන්නේ? මගේ අම්මයි තාත්තයි. බිහි කරපු අම්මයි තාත්තයි. ඔයාලා කතා කරලා කියනවා මූණට කියනවා. මුණට කියනවා. ලැජ්ජ කරන්න එපා. මේ ලැජ්ජයි මේ අපිටත් ලැජ්ජයි කියන්නේ. يعني ඒක කන්ටෙන්ට් එක. මම හිතන්නේ ඒගොල්ලොන්ගේ අනේ මන්දයි ඉතින් හරි තරහක් තියෙනවා මට හිතා ගන්න බෑ එහෙම කියලා කන්න නැති වාර මට තිබිලා තියෙනවා ඒ වගේ ප්‍රශ්න තිබිලා තියෙනවා ගොඩක් ඒ වගේ නමුත් කණ්ඩ නැද්ද කියලා හෙව්වේ නෑ අහන්නේ ඇයි අපිට ලැජ්ජ කරන්නේ කියලා. අය අපි ලැජ්ජ කරන්නේ පටන් ගැනීම දුෂ්කරයි. ගැහැණු ළමෙක් විදියට හෝ හිඟන්නෙක් විදියට හෝ මොනම විදියකට ඇඳලා හරි පටන් ගැනීම දුෂ්කරයි. නමුත් දැන් අද ඔයා එහෙම අඳින වාර සීමිතයි නේද? ඔයා දැන් අඳින දුන්නත් අඳිනවද? අඳිනවා අනිවාර්යෙන්. ඒක මගේ කන්ටෙන්ට් එක. ඒක මට මගේ ඇඟේ මම කවුද කියන එක මමනේ දන්නේ. ඒකට මගේ දක්ෂතාවය මම ඇයි කාගේවත් වචනයක් නිසා නවත්තන්නේ. දැන් අද චරිතයක් හම්බුනොත් ඉසුරුට ගැහැණු ළමෙක් වගේ සාරියක් ඇඳලා ගන්න ඉල ඉසුරු ඒක කරනවා. අනිවාර්යෙන්ම කරනවා. මම ටික ටික ලොකු වෙනකොට දැන් මම පොඩි කාලේ ඉඳලා මම ආදරේ වාගෙන යන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න කාලේ මට මොකුත් මම මේ දේවල් වලට හරි ආසයි. මම ඒ කාලේ මට ඉඳලා තියෙනවා මට ගෑන් ළමයි යාළුලා ඉඳලා තියෙනවා. එතකොට මේ කතාව ස්ටෝරිය කියපු ගමන් සමහර තැන්වල ඔයා පිළිගන්නව නම් පිළිගන්නයි දැන් පස්සේ මැසේජ් නෑ DP පේන්නේ බ්ලොක් කරනවා. අනිවාර්යෙන්. ඒක ටැමිල් කොල්ලෙක් කිව්වම දැන් මම දෙන්නල මට අම්මයි තාත්තයි නෑ. මට තියෙන ටැමිල් ළමක්. හැබැයි මම
අනාගතයේ නුදුරු දවසක මම මේ ඉසුරු දාන කියන නමින් එන්න හේතුවත් ඒකයි එළියට. එහෙනම් මට අර නමින් එන්න බයයි. ඇයි මිනිස්සු මාව අයින් කරයිද? ඇයි මං අයින් වුණානේ ජීවිතේ මට පොඩි කාලේ මට ඔලුවට ගියේ ඒක. එහෙනම් මං කොම් වුණා සමහර තැන්වල. මං පර්සනලි මාව කොම් වුණා. නම වෙනස් වෙන්න පුළුවන්. ඉසුරු දාන සුකේන්ද්‍රන් වෙන්න පුළුවන්. හැබැයි ඉසුරුගේ ටැලන්ට් එකට අද ඉසුරු ප්‍රතික්ෂේප වෙලා නැහැ. මම ඉසුරුව මගේ කන්ටෙන්ට් වලට ගන්නවා. ඉසුරුව අද මියුසික් වීඩියෝ ගණනාවක රඟපානවා. අද ඉසුරු ඔයාලා දන්නේ නැති වැඩ ගොඩක් කරනවා. සමහර වීඩියෝස් හැදෙනකොට ඒවට මග පෙන්වන්නේ ඉසුරු. ඉසුරු තමයි ස්ක්‍රිප්ට් දෙන්නේ. ඉසුරු තමයි මේ මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරන්නේ. ඒ වගේ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් තමයි ඉසුරු කියන්නේ. මේ හැම දෙයක්ම අර නමකට බයේ හැංගිලා හිටියනම් ඉසුරු කියන චරිතේ අද අපිට නැතිවෙනවා. අනිවාර්යෙන් අයි මගේ කියන්නේ ඕනම දෙයකට අවධානමක් ගන්න ලෑස්ති වෙන්න ඕනේ. මට ආපු එක මොරාල් එක. මම දවසක් අයියේ මේ කොරෝනා දවස්වල අපිට කෑම එහෙම ඉදින්නේ. ඒ දවස් හොයාගන්න හරි අමාරුයි. කියන්නේ සල්ලි අතේ. හංගයි මං රුපියල් 2000ක් ඉල්ලන්නේ. ආ හිතාගන්න කාගෙන්ද ඉල්ලන්නේ කියනවා. 2000ක් ඉල්ලනවා. බඩගිනි නම් වතුර බීපන්. මට ආපු උත්තරේ. බඩගිනි නම් වතුර බීපන්. රුපියල් 2000ක් ඉල්ලනවා. රුපියල් 2000ක් ඉල්ලන් කන්න මොනවා ගෙදරට ගන්න. ඉතින් ගෙදර මිනිස්සු දන්නෙත් නෑ. මම ඉල්ලනවා රුපියල් 2000ක් දෙන්න මට මේ වෙලාවේ හදිස්සි මට මේ වෙලාවේ උදව් කරන්න ඕන මගේ දිහා බලන්න. බඩගිනි නම් වතුර බීපන් කිව්වා. ඒ දීපු වචනම සමහරක් පිට මම මෙතන ගේන්නේ නැහැ. ඒ කියන්නේ මම අන්තිමට මගේ නම චේන්ජ් කරන් Facebook ප්‍රොෆයිල් එකක් හදාගෙනයි මම යාළුවොත් එක්ක වැඩ කරන්න ගවුමක් අඳලා පළවෙනි වීඩියෝට බහිනකොට මම අවදානමක් ගත්තා. කවදාද මගේ ඇත්ත ස්වරූපේ මට මෙහෙම ඉඳගෙන කතා කරන්න හම්බෙයි. ඔබ මෙහෙම චරිතයක් වෙන්න ඕනේ. ඒ ස්ටෙප් එකකින් ස්ටෙප් එක ප්ලෑන් කරපු විදිහට හරිය ලස්සනට යනවා. කියන්නේ අපි මම හැමදාම කියන්නේ ඉස්සරහටත් කියන්න දින්නයි අසරණ නෑ. අපි අසරණයි කියලා හිතන තාක්කල් අපි අසරණයි. කිලින්ම ඔය තියෙන්නේ ಜಾති ભેදයක්, ආගම් ભેදයක්. දැන් ඕකයි මට ලොකුවටම බලපාලා තියෙනවා මගේ ජීවිත කතාවේ. මම කියන්න ලැජ්ජ වෙන්නේ මගේ ජීවිත කතාවක ලොකුවට බලපාලා තියෙනවා. මම ඉසුරු දාන, මාව දන්නේ ඉසුරු දාන. මම මේ වැඩ ටික කරනවා. හැබැයි තැනකට ගියාට පස්සේ සමහරක් දැන් ආදරය කරන තැනදී අදටත් වෙන්න පුළුවන්. මම මේ වෙනකොටත් ඒ වගේ ප්‍රශ්න මොනවද? ඔය ඇත්ත කියනවද? ඔව්. අද කියනවා. අද කියනවා. එන්නේ මේ වෙනකොටත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා. මට මම ගෑනලා කික මෑතක් කතා කරා. හරි හොඳ ළමයි. හැබැයි අපි දෙන්නට එකතු වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම ගෲප් එකේ දෙන ඉන්දියානු දෙමළ. ඉතින් ඇයි ඒක හරස් කරගන්නේ? කළුද සුදුද? ඒක නෙමෙයි නෑ ආදරේදී අපිට තේරුම් ගැනීමයි තියෙන්නේ. අපි දෙන්නවා තේරෙනවා නම් අපි දෙන්න ගේමක් ගහනවා නම් ඉන්දියානු දෙමළ කියලා ලේබල් එකක් වැදුනා කියලා ඇයි අර ඒ දෙන්නට එකතු වෙන්න බැරි? ඉසුරු ඒ වගේ තැන්වල හැලෙනවද? නෑ මම හැලෙන්නේ නෑ. දැන් ඉන්න ඉසුරු ඉස්සර ඉන්න ඉසුරු සමහරක් හැලෙන්නේ නැති. දැන් ඉන්න ඉසුරු එහෙම හැලෙන්නේ නෑ. කියන්න දෙන්නේ අය ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණොත් ඉතින් මම එයාව සතුටින් නවත්තනවා. එයා නවතින්න. ඔයාගේ දෙමාපියන්ට දුකක් දෙන්න එපා. ඔයාට මාව කියන්නේ මේ මෙතනදී ගැලපෙන්නේ නම ප්‍රශ්නයක් නෑ. අයියේ කියන්නේ මොන දේ වුණත් අල්ලන් ඉන්නවා නම් හරි මට මගේ අම්මලා තාත්තලා මේක ප්‍රශ්නයක්. හරි අම්මලා තාත්තා ගැන බලන්න ඕනේ. හැබැයි ඔයා ගේමක් ගහනවා. ඔයා ලංකාවේ දෙයක් කරනවා. මම ඔයත් එක්ක එකතු වෙලා අපි දෙන්න මෙතෙන් යන් කියලා අල්ලගන්න බැරි නෑ. එහෙම අල්ලගන්න වෙලෙස් හරි අඩුයි. මට එහෙම තාම කෙනෙක් හම්බෙලත් නෑ. මම තාමත් තනිකඩයි අය දන්නවා. තාම තනිකඩ කොල්ලේ. ඉසුරු දාන තනිකඩයි බයි කරන්න පුළුවන්. හරි. මේ දේවල් ඉවසගෙන කොහොමද ඉසුරු ඔහොම hina වෙලා ඉන්නේ? කොහොමද ඔයාව දන්නේ හරි hina වෙලා ඉන්න ෆනි චරිතයක් කියලා? අනිවාර්යෙන් මගේ දිහා දැක්කම මිනිස්සු හිතන්නේ මම හරි සෙල්ලක්කාර කොල්ලෙක් කියලා. කෙල්ලෙක් වුණත් එහෙමයි හිතන්නේ. සෙල්ලක්කාර හැම තැනම කෙල්ලෝ තියන් ඉන්න. අර එහෙම චරිතයක් විදිහට මම දකින්න. මම අර විහිළු කරලා hina වෙලා ඉන්නවා. අයියේ මම ඇතුලෙන් මට මාර දුකක් තියෙනවා. මං ගැන නෙමෙයි. මගේ අතීතය ගැන මොනවනත් අම්මා තාත්තා නෙයි. කියන්නේ මට ඒක මං හිතන්නේ අයියට ඒක අයියා මා එකම බෝට්ටුවේ. අයියට කියන්න ඕනේ නැහැ මොකද අයියට ඒක ෆීල් වෙනවා. ඉතින් මේ දුක කොච්චර තිබ්බත් මගේ දුක හංග ගන්න මං බොරුවට හරි මිනිස්සෙක් ඉස්සරහ hina. අයියේ මං සමහර දවස්වල රැට අම්බානේ යනවා. මම ෆුල් අඬනවා. එන් මගේ ජීවිතය ගැන මතක් කර කර අඬනවා. හැබැයි මම මොටිවේට් වෙනවා. මම අඬනවා. මං නිසා මගේ ඇක්ට් එකක් දැකලා මගේ ස්ක්‍රිප්ට් එකක් දැකලා චුට්ටක් හරි අර කඳුළු වලින් ඈත් වෙලා අවංකව hina වෙනවා නම් මට ඒක ලබනාත්මය හරි තියෙන්නේ. ඒක තමයි මගේ එකම පරමාර්ථය. ඔය ගොඩක් වෙලාවට ඉසුරු වගේ ඇත්ත ජීවිතය ආයක කරනවා.
මම මූඩ් ගහලා ඉන්න වෙලාව මම වෙනස් වෙන්න උත්සාහ කරනවා. ඒක මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සෑහෙන මූඩ් ගහලා අවුල් ගහලා ඉන්නවා වගේ යාළුවෙක් වට අක් ගාලා එතනට යනවා. කියන්නේ දුක විඳපු එකාට තමයි දුක තේරෙන්නේ. දුක විඳින්න ඕනේ. අම්බාරෙන් විඳපු එකට තමයි තේරෙන්නේ. එහෙම සෙල්ලක්කාර චරිතෙකුත් නෙමෙයි අයියේ. හරි මම එහෙම අර සරපරස චරිතෙකුත් නෙමෙයි. ඔව්. කොල්ලෙක් වුණාම ගොඩක් සෙල්ලක්කාර වෙන්නත් ඕන. සෙල්ලක්කාර වෙන්න ඕනේ වුණාට දකින්න මිනිස්සු මගේ රාමුව තියන් ඉන්නේ මම සමහරක් අය දන්නවා ඒ කතාව. මම හරි සෙල්ලක්කාරයි මට නිකන් ගෑන් ළමයි හැමතැනම ඉන්නවා. කෑලි ඩිස්කෝ මේ ගෑන් ළමයි ඔක්කොම වගේ. අන්න එහෙම අනේ එහෙම ගන්න මම ඉතින් මගේ නිර්මාණයක් කරගෙන මගේ අලුත් දෙයක් ඉස්සරහට දීගෙන මගේ ගේම ගහගෙන යන හරි අහිංසක සරල කොල්ලෙක් වත් මම හරි සරලයි. අපේ ආගම අපි ඉගෙන ගත්ත දේවල් සවන් මේ උප්පැන්න සහතිකයට විතරක් අයි සීමා වෙන්න හොඳ නැහැ මනුස්සයෙක්ගේ. උප්පැන්න නෙමෙයිනේ අයි අපි ගනුදෙනු කරන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප. අපේ මයින්ඩ් එක. කියන්නේ මම කියන්නෙත් අයි මම හරි ආදරණීය මනුස්සයෙක්. මම අනාගතේ මම හොයන්නෙත් සහකාරිය හොයන්නෙත් මගේ කියන්නේ මාව අර අම්මෙක් වගේ මට නැති වුණ කෑයක දෙන්න පුළුවන් මිනිස්සෙක්. කියන්නේ ඒකයි මම තාමත් එහෙම ඉස්සරහට යන්නේ. කියන්නේ ඒ දේවල් අර එහෙම බලාපොරොත්තු වෙනවා. ජාතිවාදයේ කියන දේ අවුස්සන්න එපා. ඒක නමක් නිසා කවවත් කොම් කරන්න එපා. ආගමක් නිසා කොම් කරන්න එපා. අපි යන්නේ පන්සල්, අපි යන්නේ කෝවිල්, අපි යන්නේ මුස්ලිම් පල්ලියට, අපි තොප්පියක් දානවා. එහෙම දේවල් වෙලා අද ඉසුරු උදානලා කීයක් මේ රටට මිස් වෙනවද? කී දෙනෙක් තමන්ගේ නම නිසා, තමන්ගේ ජාතිය නිසා මුහුණ දෙන්න බැරුව හැංගිලා ඉන්නව ඇද්ද? හැබැයි මේ ෆ්‍රේම් එක උඹ කැඩුවා ඉසු. අනිවාර්යෙන් ඒක මේ ෆ්‍රේම් එක මම කැඩුවා කියන්නේ අද මේ කතාව එළියට ගියාට පස්සේ තමයි කැඩෙන්නේ. අනිත් එකයි මගේ කතාව මම මේ වෙනකොට වැඩසටහන් ගන්නවට සහභාගී වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මම එහෙම යන්න කැමති නෑ ලොකුවට. බත් මම ගිහිල්ලා තියෙනවා. හැබැයි මම ගොඩක් ඒවාට සම්බන්ධ වුණේ මේ කතාව මම කතා කරන්න මට හිතට දැනෙච්ච මිනිස්සෙක් ඉන්න උවමනා කරලා තිබ්බා. මම මේ කතාව දිගාරනවා නම් දිගාරින් එක කාලෙකදී මට මේ කාලෙදි දැන් මම මේක එළියට දාන්න ඕනි සුරුබ කියලා හිතන කාලෙක තමයි මම කතා කරන්නේ. එතකොට ඉතින් අයියා කියන්නේ මට ඒ කියන්නේ මම කන්ටෙන්ට් පටන් ගත්ත කාලේ අයියත් එක්ක වැඩ ගන්න මම හරි ආසයි අයියා ගන්න. එක කෝල් එකක් තමයි අපේ ජීවිතේත් වෙනස් කරේ අපි දෙන්නගේ. ඒක කෝල් එකේදී මට මතකයි මීගමුවට යන්න මට අර පළවෙනි කන්ටෙන්ට් එක. ඉතින් මේ වැඩක් තියෙනවා මේ ගහමුද කියලා ඒකෙන් පස්සේ අයියට මතකයි නිදිපැතුරු නිදාගෙන ඉන්නකොට මෙට්ටල ගහුවා පයින්යක් ඇවිල්ලා. මෙට්ටට පයින්යක් ගහලා මේක බෝදානමයි ගහන්න ඕනේ මම මෙච්චර දුර ආව අරගෙන කරුණාකරන නාලා වරෙන් කියලා අරන් කියලා අපි ගැහුවේ. මම ගෙදරට ආව පළවෙනි දවස් ඉසුරු. පළවෙනි දවසේ. ඉසුරු කියන්නේ හරි හොඳ අවංක හොඳ ගතිගුණ තියෙන යහපත් කොල්ලෙක්. මම ඒක පෞද්ගලිකව දන්නවා. මට අදටත් ඉසුරු සුකේන්දිරන් නෙමෙයි ඉසුරු උදානව තමයි. ඉස්සරහට ඉසුරු උදානව තමයි. ඉසුරු කිව්වා වගේ මිනිස්සෙක් වෙනස් වෙන්නේ ආකල්ප වලින්. අනිවාර්යෙන්. මම හිතුවනම් ඉසුරු කියන්නේ ටැමිල් කොල්ලෙක් කියලා. අද ඔයාටයි මටයි වැඩ කරන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන්. ඔයා හිතුවනම් මං සිංහලෙක් එක්ක වැඩ කරන්නේ නැහැ කියලා. අද ඉසුරුටයි මටයි අද මෙතන වැඩ කරන්න බෑ. අපි කොච්චරද යාළුවෝ කියනවා නම් ඉසුරු ඔයයි මමයි දැන් සහෝදරයෝ වගේ. අනිවාර්යෙන්. අපි එක බත්පත බෙදා ගන්නනේ අපි එක ගෙදර ඉන්නේ. අපි මේ දේවල් කරන්නේ. මේ වගේ ඉසුරු උදානලා මේ වගේ කොල්ලෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ අයට මං කියන්නේ කිසිම වෙලාවක අසාධාරණයක් කරන්න එපා. කිසිම වෙලාවක තරන්න පෙලන්න පීඩනේ එල්ල කරන්න එපා. මම ටැමිල් උප්පැන්නකින් දෙමළ පුද්ගලෙක් විදිහට ලංකාවට බිහි වෙලා අම්මා තාත්තා නැතුව දැන් සිංහල කොල්ලෙක්. දැන් ඉසුරු දාන. දැන් ඉසුරු දාන දැන් දැනටත් වැඩ කටයුතු සම්පාදනය වෙලා තිනවා. ඉදිරියේදී මම ඉසුරු දාන යන නම වෙනස් කරනවා. උප්පැන්න රෙජිස්ටර් වෙන ගමන් තියෙන එක. ඒක නීතිමය මාර්ගෙන් දැන් මාස කිහිපයක් ගත වෙනවා ඒකට. ඒතකොට ලංකාවේ ඉසුරු දාන කියන අලුත් පරම්පරාව. අනිවාර්යෙන් ඉසුරු. වාගේ කෙරවලේවත් ඉස්සරහවත් සර්නේම් එකක් නැහැ. නෑ. ඉසුරු උදානමයි. මෙතනින් පටන් ගන්න අලුත් පරම්පරාව. ගහට ගහක් මොරටුවේ හම්බ වෙනවා. ඉසුරුට මාව හම්බ වෙනවා. අපි එකම ෆ්‍රේම් එකේ එකම බෝඩ්ඩුවේ. අනිවාර්යෙන්. ලයිව් අපේ ජීවිත කතාවල් එකයි. ඒකයි. අපි කතා කරන විදිහ අපි හැසිරෙන විදිහ අපි හැම දෙයක්ම එකයි. අනේ සමහරවිට මේක සබාධර්මයෙන් අපි මුණ ගස්සන්න දෙනේසු. වෙන්නනේ. අයියත් අවංකයි. අනුදන මාතාන් ගෝර බොරු වංචා නැහැ. කාගෙන්වත් රුපියලක්වත් අපි හොරකම් කළා නැහැ. ඉතින් ඒ සබාධර්ම අපිට වරද්දන්නේ. අපි මේ ලංකාවේ ඉස්සරහට ගේමක් ගහනවා. අනිවාර්යෙන්. හිතා ගන්න බැරි ගේමක්. අපි ලංකාවේ ඉස්සරහට හොඳ ගේමක් ගහනවා. එතකොට ඉසු මම මට සුබ පතනවා වගේ ජීවිතේට. හරි. බොහොම ස්තුතියි වාට. අපි දෙන්න මේක කතා කරලා මට මම අමාරුවෙන් හිටියේ මේක අර මේ ප්‍රොෆෙෂනල් ගැති තියන් මම කතාව කියන්න. අපි දෙන්න හරිම අමාරුවෙන් කතා කරේ මේක අපි දැන් මෙහෙම නෙවෙයි කතා කරන්නේ. ඉස්සරහට ඉසුරු දාන තමයි. ඔයාගේ ජාතිය මොකක් වුණත්, ඔයාගේ ආගම මොකක් වුණත්
ඔයා කවුරුණත් මේ රටේ ජනතාවත් ඔයාව ආදරෙන් ඉසුරු දාන කියලා පිළිගන්නවා. ඔයාට කවුරුත් මෙතෙන් එහාට ගලක් ගහන්නේ නැහැ, මඩක් ගහන්නේ නැහැ. අනිවාර්යෙන් ඒගොල්ලෝ ඔයාට යන්න තැන හැමෝම ආදරේ. ඉසුරු දාන කිව්වම මේ ෆීල්ඩ් එකේ මගතොටින් හම්බෙන හැමෝම ආදරේ. හරි ලස්සන hina වෙලා කතා කරන කොල්ලෙක්. හරි සතුටුයි. මිනිස්සුන් ආදරේ නැති වුණා. දැන් ආදරේ හම්බ වෙනවා. නැතුව ගෑනු ළමයි නැති වුණා. ගෑනු ළමයි ඕන තරම් ඉන්න හොයාගන්න පුළුවන්. නැතුව හැමදේම හොඳට හම්බ වෙනවා. ජය වේවා. ජය වේවා. ආයිබෝන්. ආයිබෝන්.